කෘෂි තාක්ෂණයෙන් දැනුම බිඳක් ගෙනෙන SL Agri YouTube channel එකත් එක්ක තමයි අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අද බලමු ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙන වීඩියෝ එක මොකක්ද කියලා. ඕකීඩ් වලට පොහොර දීමේ පාඩම් මාලාවේ අපි අපේ මුල් වීඩියෝ එක විදිහට කියලා දුන්නේ ෆොස්ෆරස් වැඩි පොහොරක් අපේ මුල් වර්ධනය කර ගැනීම සඳහා යොදා ගන්නා ආකාරය ගැන. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයට මුල් වර්ධනය කරගත්ත කුඩා පැලවලට නයිට්‍රජන් වැඩි පොහොරක් යොදාගෙන ඒ පැලවල වර්ධනය වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා මං යොදාගෙනට බලාපොරොත්තු වෙන්නේ NPK අගෙන් N නැත්නම් නයිට්‍රජන් අගය වැඩි පොහොරක්. අපි මේ සඳහා වෙළඳ පොලෙන් අපිට ගන්න තියෙන්නේ 30යි 10යි 10යි කියන අනුපාතය තියෙන පොහොර එක. ඉතින් මං අද ගෙනල්ලා තියෙනවා 30යි 10යි 10යි කියන පොහොර එක. අපි ඉස්සෙල්ලා වීඩියෝ එක වගේම අනුපාතයේ විදිහට ලීටරයකට 30 භාගයක් යොදා ගන්න ඕනේ මේ පොහොර එක යෙදීමට පෙර. මේ ආකාරයට වෙනම භාජනයකට හොඳින් දිය කරගත් පොහොර අපිට අපේ ස්ප්‍රේ බෝතලයට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ සකසාගත් දියර පොහොර එක අපිට මේ ආකාරයට හොඳින් පත්‍ර සහ මුල් තෙමී යන පරිදි අපිට යොදන්න පුළුවන්. අපි මේ පොහොර යොදද්දී සඳහන් කරන්න ඕනේ විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. අපි මේ පොහොර යොදන්න ඕනේ යොදන දිනේ උදෑසන 8ට පෙර මේ පොහොර යොදන්න ඕනේ. ඊළඟ කරුණ තමයි අපි මේ පොහොර යොදන්න ඕනේ එක දිගට දවස් 21ක් දවසක් කර දවසක් සති 3ක් නැත්නම් දවස් 21ක් අපි මේ පොහොර යොදන්න ඕනේ. ඊට පස්සේ සති 3ක් ගෙවුනට පස්සේ අපි තවත් මාසෙකමාරක් දින 5කට සැරයක් මේ ආකාරයටම මේ පොහොර යොදන්න ඕනේ. ඉතින් මේ මාසෙකමාරකට පස්සේ අපිට හොඳින් වර්ධනය වෙච්ච හොඳින් පත්‍ර වර්ධනය වෙච්ච ඕකීඩ් පැල ලබා ගන්න පුළුවන් මේ ආකාරයට පොහොර යෙදුවොත්. අපේ ඉදිරි වීඩියෝස් වලදී ඔයගොල්ලන්ට ඕකීඩ් බගාවේදී යොදන පොහොර ගැන විස්තර ලබා දෙන්න. ඉතින් අපිත් එක්ක එක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඕගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ආරාධනා කරනවා SL Agri YouTube channel එක subscribe කරන්න කියලා. ඒක මතක් කරනවා අපේ Facebook page එක SL Agri Facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා.
ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔබ සියලු දෙනාට සුබ දවසක්.